ජේසුස් පිහිටේ අදත් ලස්සනම වාසනාවන්ත දවසක් යේසුස් වහන්සේ අපිට දීලා තියෙන නිසා යේසුස් වහන්සේට අනික් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම යේසුස් වහන්සේගේ ප්‍රේමය, යේසුස් වහන්සේගේ කරුණාව මේ වීඩියෝ එක බලන සෑම කෙනෙක් තුළම තියන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මම අද බලන්න යන්නේ මිනිස්යාට නොපුළුවන් යේසුස් වහන්සේට නම් පුළුවන් කියපු බයිබලේ සුදු බයිබලයේ මොකද්ද මේ කාරණාව කියන එක. එතකොට මේ කාරණාවට හේතු වෙන යේසුස් වහන්සේ ස්වර්ගයෙන් මේ පොළොවට ඇවිල්ලා මිනිස්යාට මේ මොකද්ද යේසුස් වහන්සේ ස්වර්ගයේ ඉඳලා ඇවිල්ලා අපිට කරන්න ඕනේ මේ පොළොවේ කියන එක මොනවාද පෙන්වුවේ කියන එක මම පැහැදිලි කරන්නම්. සුදු ලු 19 වෙනි පරිච්ඡේදයේ ඔයාලට බැලුවොත් එක තරුණයෙක් කියලා යේසුස් වහන්සේගෙන් අහනවා ආචාර්යවරයෙනි මේ මම ස්වර්ගයට යන්න නම් මම මොනවද කරන්න ඕනේ කියලා. ඒතකොට යේසුස් වහන්සේ අහනවා උඹ ව්‍යවස්ථාව කියවලා තියෙනවද කියලා. ඔව් කියනවා. එහෙනම් ව්‍යවස්ථාවට අනුව දේවල් කරන්න කියනවා. ඒතකොට එයා කියනවා මම ව්‍යවස්ථාවට අනුව සියලුම දේවල් කරලා දෙනවා. ඒතකොට මෙයා ව්‍යවස්ථාව දන්න කෙනෙක් තමයි යේසුස් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ. හැබැයි යේසුස් වහන්සේ කියනවා උඹ තුල එකක් අඩුයි. එතකොට එයා අහනවා තරුණයා මොකද්ද කියලා. ඒතකොට යේසුස් වහන්සේ කියනවා සන්තක සියල්ල විකුණා දිලිඳුන්ට දෙන්න. දැන් මේක තේරුම් ගන්න විදිය මම දන්නේ කොයි ආකාරයට ඔයාලා තේරුම් ගන්න ඕනේ කියලා බයිබලයේ දන්න අය. හැබැයි යේසුස් වහන්සේ එතන කතාවෙන් එද්දී යේසුස් වහන්සේ තව තැනක කියනවා මිනිස්යාට නොපුළුවන් ඒක මට දෙවියන් වහන්සේට පුළුවන් කියලා කියනවා. එතකොට යේසුස් වහන්සේට පුළුවන් දේ මිනිස්යාට බැරි දේ මොකද්ද? දැන් තව තැන්වල කියනවා මානුව එන මේ මාව පිළිගන්නවද මාව විශ්වාස කරනවද මානුව එන හැමදේම එයාට කරන්න පුළුවන් කියනවා. ඇයි මෙතන යේසුස් වහන්සේ කියන්නේ මිනිස්යාට මට පුළුවන් දේ මිනිස්යාට කරන්න. ඇත්තටම ඔව්. මිනිස්යාට කරන්න බැරි දෙයක් තියෙනවා. අද ඒ නිසා තමයි මේ හැම කෙනෙකුටම ප්‍රශ්න තියෙන්නේ. මිනිස්යාට කරන්න බැරි දේ තමයි අත්හැරීම සහ කීකරු වීම. ඒකට මේ අත්හැරීම සහ කීකරු වීම මිනිස්යාට කරන්න බැරි දෙයක්. නේද? ඒතකොට මේ යේසුස් වහන්සේ ඇවිල්ලා මේ පොළොවට අපිට පෙන්වුවේ අත්හැරීම සහ කීකරු වීම. මේක තමයි කුරුසියේ අර්ථය. මේක තමයි කුරුසිය කියන එක. යේසුස් වහන්සේ ඇවිල්ලා මානු එන්න කිව්වේ අපිට සියලු දේ අත්හැරලා කීකරු වෙන්න. ඒතකොට අපිට ඒ තණ්හාව, ඊර්ෂ්‍යාව තියෙන අපේ තියෙන කිසි දෙයක් අපිට අයිතියක් නැති දේවල්. ඒතකොට මේ දේවල් තුළ අපි ඉඳීමේදී අපිට ස්වර්ගයට යන්න හරි අමාරුයි. ඇයි? අපේ ආසාවල් තියෙන ස්වර්ගයේ දෙස නෙමෙයි. අපේ ආසාවල් තියෙන මේ පොළොවේ දේවල් ගැන නිසා. ඉතින් ඒ නිසා අපි බලන්න ඕනේ යේසුස් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ මොකද්ද? යටහත් වීම සහ කීකරුකම. ඒක තමයි යේසුස් වහන්සේ ඒ ස්වර්ගයෙන් සියලු දේ අත්හැරලා අපේ පොළොවට ඇවිල්ලා පොළොවෙන් අපි වගේම දුක් විඳලා අපි වගේ අපගේ ඒ පාපයට කමාව දීලා ඒ පාපයට සමාව දීලා යේසුස් වහන්සේ පෙන්වලා දුන්නා මෙන්න මේ අනුව තමයි මේ ස්වර්ගයට එන්න පුළුවන් ක්‍රමය. ඒක ලේසිම ක්‍රමය එන්න නම් අත්හැරීම සහ කීකරු වීම. ඒකට අත්හැරීම සහ කීකරු වීම කියන්නේ අපි කිසි කෙනෙකුට වෛර කරන්නේ, අපි කිසි කෙනෙකුට වැරදි විදිහට කතා කරන්නේ. ඒක තමයි ඒකට ඇතුළත් වෙනවා ප්‍රේමය. ඒකට මේ දෙකම සම්පූර්ණ වුණා නම් අපේ ජීවිතේට අපිට ප්‍රේමය තියෙන. ඒකට සෑම අපි හැම කෙනෙක් එක්කම අපි ප්‍රේමයෙන් කතා කරනවා නම් ඕන කෙනෙක් එක්ක අපි ප්‍රේමයෙන් කතා කරනවා නම් එයා කවදාකවත් කවුරුත් අපිට දොස් පවරන්නේ නැහැ. එහෙනම් සියලු දෙනාටම ජේසුස් පිටයි බයිබල් පදේ කියවලා බලන්න. ඔයාලට මට වඩා හොඳට ජේසුස් වහන්සේ තේරුම් කරයි. සියලු දෙනාටම ජේසුස්